තමන්ට පුළුවන් උපරිමෙන් තමන්ට අහුවෙන හැම දෙයක්ම යාන්ත්‍රීකරණය කරන්න පුරුදු වෙච්ච සමාජයකට තවත් එක අවුරුද්දක් ලැබලා තියෙනවා කියලා අපිට දැන් කියන්න පුළුවන්. ඒකට හේතු විදිහට මෙහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කාලේ ඉන්න මිනිස්සුන්ට බැඳීම් කියලා තියෙන දේවල් ඒගොල්ලෝ පාවිච්චි කරන දේවල් වලට පත් වෙලා තියෙනවා. මේක උදාහරණයක් කිව්වොත් එහෙම ඒගොල්ලෝ බැඳීමක් කියලා. ඒ කියන්නේ මිනිස්සු දෙන්නෙක් අතර හෝ මොකක් හරි මොකක් හරි සතෙක් අතර හෝ බැඳීමක් කියලා දෙයක් තියෙනවා නම් ඒගොල්ලෝ විද්‍යාත්මකව ඒක ඇනලයිස් කරලා බලනවා. බැලුවට පස්සේ ඒගොල්ලන්ට තේරෙනවා ඒකේ ඒගොල්ලන්ගේ මානසික ආතතිය කියලා දෙයක් තියෙනවා නම් ඒක ටිකක් අඩු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ඒක ඒ විදිහට පාවිච්චි කරනවා. ඒ කියන්නේ බැඳීමක් කියලා කියන්නේ ඒගොල්ලන්ට අර ඒ කාලේ මිනිස්සෙක්ට තිබ්බා වගේ ලස්සන හැඟීමක් නෙමෙයි. ඒගොල්ලෝ බැඳීමක් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ මානසික ආතතිය තරමක් දුරට දුරු කරගන්න පුළුවන් එක්තරා උපකරණයක් වගේ දෙයක්. නැත්තම් ඔය සරලව කියනවා නම් මොළයට ඩොපමින් ටිකක් ශ්‍රාවය කරගන්න පුළුවන් වැඩිපුර ඒ වගේ දෙයක් කරන්න පුළුවන් දෙයක් විදිහට බැඳීම් පරිවර්තන වෙලා තියෙනවා. ඊට අමතරව අපිට කියන්න පුළුවන් ආගම් ඇදහිලි විශ්වාස කියන දේවල් දැන් මිනිස්සුන්ට ගොඩාක් නැහැ. ඒ දේවල් කැඩලා විසි වෙලා ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ දෙවියන් කියන්නේ උදෙක්ම සංකල්පයක් විතරක්ම වෙලා තියෙන මිනිස්සු ජාතියකුත් අපිට මේ සමාජය ඇස්තේදී බලා ගන්න පුළුවන්. ඊට අමතරව සංස්කෘතිය කියන දේ නම් ඉතින් ගන්න දෙයක් නැහැ. ඒක ඉතින් ගන්න දෙයක් ඇත්තෙම නැහැනේ. සංස්කෘතියක් කියලා වචනේත් නැතුව ඒ වගේ ප්‍රශ්නයකට තමයි දැන් සමාජය සහ ඒ කියන්නේ දැන් පරපුර ඇවිල්ලා තියෙන්නේ. ඒතර අපිත් මේ කතා කරන මේ සමාජයෙන් දැම්ම තමයි. ඒතර දැන් තියෙන කතාව නම් මේ කතා කරන්නේ හැමෝම කියන තැන ඉඳන් නෙමෙයි. දැන් මේ කතා කරන්නේ සමාජයෙන් බහුතරය මෙහෙමයි කියන තැන ඉඳන්. ඒතර 2026 මේ අලුත් අවුරුද්දක් ලබන වෙලාවේදී මටත් හිතන දෙයක් ඉතින් මට කියන්න හිතුණා. කතාව තියෙන්නේ මෙහෙමයි. බැඳීමක රහ විඳින්න දෙන්න. විශේෂයෙන් ඔය මේ දරුවෝ කියන කට්ටියගේ අර හුදෙක්ම දැන් තියෙන්නේ තමන්ගේ තියෙන සියලුම පුළුල් දැක්ම නැති කරලා දාලා ඒ පුළුල් දැක්ම වහලා දාලා හුදෙක්ම එක්තරා ඉලක්කයකට පමණක් යාමේ ප්‍රතිපත්තියක් තමයි දැන් ගොඩාක් අර ළමයින්ගේ සහ ඉගෙන ගන්න ළමයි අතර තියෙන්නේ. ඒ කියන්නේ ඔය කියන වැඩේ ඇතුළේදී අපිට ළමයාට ඉතින් ඒක වැරදි කියන්න බෑ. නමුත් ඒක හරි කියන්න කොහොමටත් බෑ. මොකද හේතුව අර ළමයාගේ තියෙන පුළුල් මානසිකත්වයේ පටු කරලා හුදෙක්ම තනි ඉලක්කයක් කරා එයාගේ මුළු ජීවිතේම ශක්තිය සාන්ද්‍රගත කරන්න නැත්නම් නාභිගත කරන්න මම කියන්නේ පෞද්ගලිකව මම නම් වැඩි කැමතිත් නැහැ. එතකොට වා පැත්තක තියන්නකො වැඩ නැහැ නේ. ඒ වැඩක් නැහැ. කොහොම හරි තේරෙන මිනිස්සුන්ට තේරෙයි කියලා හිතනවා. ඒ කියන්නේ එනවා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ළමයෙක්ට අනිවාර්යෙන් අරමුණු කියලා දේවල් තියෙන්න ඕනේ. නමුත් ඒ අරමුණ ජනිත වෙන තැන හරියට බලන්න ඕනේ. දැන් අරමුණක් වුණත් හැදෙන්න හැඟීමක් මත. දැන් ඔකට සරල උදාහරණයක් අපිට ගන්න පුළුවන්. දැන් අපි හිතමු කවුරුහරි දුක් විඳින දෙමව්පියෝ ඉන්නෝ. ඒතර ඒ දෙමව්පියන්ට සතුට දීම උදෙසා අර ළමයා මත ඇතිවෙන හැඟීමෙන් ඒ ළමයා හදා ගන්න බොහොම බලවත් ප්‍රබල අරමුණ. ඒ කියන්නේ අරමුණ ජනිත වෙන්න තමන්ට හැඟීමක් තියෙන්නේ. අරමුණේ මූලයේ පව හැඟීම නම් ඉතින් හැඟීම් නැති ලෝකයක් වැඩක් නැහැ. ඒක ලෝකෙකුත් නෙමෙයි. ඒක ජීවියෙකුත් විතර නැහැ. ඉතින් ඒ වගේ ඇත්තටම සංස්කෘතියක් කියලා දෙයක් ලෝකෙට තියෙන්න ඕනේ. සංස්කෘතිය ගැන කතා කරන බව සංස්කෘතිය කියලා ලොකුවට දන්න මිනිස්සෙක් නෙමෙයි. ඒක ගැන කතා කරන ඕන තරම් මේ කට්ටිය ඉන්නවා. ඒ නිසා සහ ආගම සහ විශ්වාස කියලා විශ්වාස ඇදහිලි කියන දේවල් මම නම් මගේ පෞද්ගලික මත විදිහට දකින්න නම් ඒවා අනිවාර්යෙන් අත්‍යවශ්‍ය මිනිස්සෙක් ඇදී. මොකද කිසිම ආගමක් නරක නැහැ. කිසිම ආගමික ඒ කියන්නේ අපේ රටේ තියෙන ප්‍රසිද්ධ ආගමික ඇදහිලි වල නරක දේවල් නැහැ. කාවත් තාපෙලා දාන්න, මරන්න, විසි කරන්න ඒවා නැහැ. එහෙම දේවල් නැහැ. ඉතින් ආගමික ඇදහිල්ලටත් තව ටිකක් වැඩිපුර අපි මේ ඒකට යෙදුණා නම් ඒක මරු ඒක නියමයි. ආගම කියලා කියන්නේ ආගම සහ දෙවියන් කියන්නේ උදෙක්ම සංකල්පයක් විතරක් නෙමෙයි. ඒකත් ඉතින් ඔලුවට අරගෙන එතනත් ලොකු බලයක් ගැබ්බෙලා තියෙනවා. ඒ දේවල් ඉතින් කතා කරන තරම් මම දන්න මිනිස්සෙක් නෙමෙයි. කොහොමුණත් හිතරේ නේද ඔච්චරයි. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ඔයගොල්ලෝ ගාව හැමදාම පවතින්න කියලා අපි ආඥා කරනවා.